සංසාර මැට්‍රික්ස් එකෙන් මිදෙන සිස්ටම් එක්සිට් ප්‍රොටෝකෝල් එක. ඔබ ජීවත් වන්නේ සිමුලේෂන් එකකද? මිත්‍රවරුනි, අද මම ඔබට කියන්නේ තවත් එක ආගමික මතයක් ගැන නොවේ. මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වන සෝස් කෝඩ් එක ගැනයි. අපට දැනෙන මේ ලෝකයේ සබේවක්ද? නැතිනම් අපේ පසිබුරන් විසින් මවන ලද මැට්‍රික්ස් එකක්ද? නූතන විද්‍යාව පවසන පරිදි අප දකින රූප, ඇසෙන ශබ්ද සියල්ලම මොළය විසින් සකස් කරන ඉලෙක්ට්‍රිකල් සිග්නල් සමූහයක් පමණයි. ඔබ සිතන්නේ ඔබ තීරණ ගන්නා බවයි. නමුත් ඔබ නොදැනුවත්වම ඔබේ ජාන සහ හෝමෝන මගින් පාලනය වන බයොලොජිකල් රොබොට් කෙනෙක් ලෙස ක්‍රියා කරන බව ඔබ දන්නවද? ලෝව පළමු පරම හැකර් බුදුන් වහන්සේ, the ultimate hacker. බුදුරජාණන් වහන්සේ ආගමක් නිර්මාණය කළ ශාස්ත්‍රවරයෙකුට එහා ගියේ මේ විශ්වීය සිමුලේෂන් එකේ රහස් හෙළි කළ ශ්‍රේෂ්ඨ ක්වන්ටම් සයන්ටිස්ට් කෙනෙක්. උන්වහන්සේ කලේ කුමක්ද? බෝධිමුලේදී උන්වහන්සේ තමන්ගේම සිත නැමැති CPU එක නිරීක්ෂණය කළා. මාර සේනාව පැමිණෙන විට එන මොළේ ඇමිග්ඩලා, කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් වගේ බිය, කේන්ති ඇති කරන රසායන නිකුත් කරන විට ඒ රසායනිකයන්ට උන්වහන්සේ ප්‍රතිචාර දැක්වුවේ නැහැ. උන්වහන්සේ ඒ දෙස බලා සිටින නිරීක්ෂකයෙක් බවට පත් වුණා. අන්නේ මොහොතේ උන්වහන්සේ මේ පද්ධතිය ඇති ලොකුම අඩුව හඳුනාගෙන පද්ධතිය අවිවායන නිරෝධය හේවත් නිවනේ දොරටුව සොයාගත්තා. හෝමෝන වහල් භාවය සහ ඉන් නිදහස් වීම. අපට තරහ යන විට අප ගැටෙනවා. ආශාවක් ඇති වූ විට ඒ පසුපස හම්බා යනවා. ඔබට ඒ තුල එහි නිදහසක් දැනෙන්නේ නැහැ. මන්ද ඒ වැඩ කරන්නේ ඔබ නොවේ. ඒ වැඩ කරන්නේ හෝමෝන. ඒ ශරීරය තුල සිදුවන රසායනික ක්‍රියාවලියක්, චේන් රියැක්ෂන් එකක්, සම්පාදිත වැඩසටහන. ඔබ කරන්නේ ඔබේ ශරීරයේ රසායනික ප්‍රතික්‍රියාවලට නිකම්ම රියැක්ට් කරන එකයි. ධර්මය අපට උගන්වන්නේ මේ ප්‍රතික්‍රියාව සහ ප්‍රතිචාරය අතර තත්පරයක විරාමයක්, හිඩසක් ඇති කරගන්න ආකාරයයි. වේදනා පච්චයා තණ්හා. රසායනික දැනීමක් ඇති වූ විට එයට ඇලීමැති වේ. මේ ලින්ක් එක කැඩීමට ඇති එකම ක්‍රමය අවදිමත් බවයි. එනම් සතිය පවත්වා ගැනීමයි. ඔබ සතිමත් වන මොහොතේ ඔබ මේ මැට්‍රික්ස් එකේ නිකන් රූකඩයක් වීම නතර වනු ඇත. ඔබ මේ මැට්‍රික්ස් එකේ නිදහස් වනු ඇත. His head explodes and he transforms into the very fabric of the background environment. This is the Matrix Protocol.